හෙලෝ ඉතින් කොහොමද ඔයාලට අද මම එක්කන් යනවා ඕගොල්ලෝව නේපිය වලට. ඉතින් නේපිය වල අපි ෆැමිලි ට්‍රිප් එකක් කරා. හස්බන්ඩ්ගේ පේරන්ට්ස්ලා ඇවිල්ලා ඉන්නවා. ඉතින් ඒ හින්දා ඒගොල්ලොත් එක්ක ගිහිල්ලා නැති පැත්තකට නෝර්ත් අයිලන්ඩ් වල යන්න ඕන කියලා හිතුවා. ඉතින් අපි දැන් නේපිය වලට පිටත් වෙන ගමන් ගෙදරින් සෑන්ඩ්විචස් ටිකක් හදාගෙන ගියා. මොකද පැය 4මාරක 5ක ගමනක් තියෙනවා. ඉතින් ගොඩක් වෙලාවට ගොඩාක් බ්‍රේක්ස් ගන්න ගියොත් අපේ ගමන දික් වෙනවා. ඒ හින්දා අපි හිතුවා සෑන්ඩ්විචස් ටිකක් හදාගෙන යනවා කියලා. එතකොට අපි හැමෝටම ලේසි ඉක්මනින් මේ ගමනට ළඟා වෙන්න. ඔසතොල් සිලිමිතොල් මත කඳුළු බිඳුරනේ ඔබ ආදරේ කියා ඉනි දාලා තියෙන්නේ නැති කට පිච්චේ බුරුපා කිව්වම සනු රස් නැතුව එන්නේ No. රස් නෑ It's just like this. මගේ එක නටස්නේ මගේ එක නැච්චර නේ chai latte ඔබල ඉන්දියාවෙන් ආවේ from India දැන් අපි නේපිය වලට ඇවිල්ලා තියෙන. ඉතින් පළවෙනි ස්ටොප් එක අපි යනවා වයින් ටේස්ටිං ටුවර් එකකට නැත්නම් වයින් ටේස්ටිං එකකට. ඉතින් මෙතන චර්ච් රෝඩ් එකේ සාමාන්‍ය නේපිය යන ඕන කෙනෙක් දන්නවා මෙතන ප්‍රසිද්ධ තැනක් වයින් ටේස්ටිං වලට. ඉතින් ඕගොල්ලන්ට එක එක පැකේජස් වල තියෙන $25 ඉඳලා $100 වෙනකන් ඕගොල්ලෝ ගන්න සෙෂන් එක අනුව පැය භාගෙද විනාඩි 45 පැය with tour ඒ විදිහට තියෙන. ඉතින් අපි එකපාරක් මේකේ ටුවර් එක ගියා. ඉතින් ලොකු දෙයක් නම් එදා ටුවර් එකේ ඉන්ක්ලූඩ් වුණා. Hello everyone, welcome back to my channel. අද අපි ඇවිල්ලා ඉන්නේ නේපිය. ඉතින් නේපිය ආවම අනිවාර්යෙන් වයින් ටේස්ටිං එකක් කරන්න ඕනේ. ඉතින් කට්ටියත් එක්ක ඇවිල්ලා ඉන්නවා. ඒකත් වෙලා ඉන්න අද වීඩියෝ එකත් එක්ක අද යන්නේ මේ කොහොමද ඉතින් දැන් කට්ටිය වයින් ටේස්ටිං කරන ගමන් ඉතින් මෙතනදී ඒගොල්ලෝ වයින් එකේ හිස්ටරි එක කොහොමද මේක නිව්සීලන්ඩ් වලට ඉන්ට්‍රොඩියුස් වුනේ, කවුද මේකේ මැනුෆැක්චර් එකට දායකත්වය වෙන්නේ, කොහොමද රෙසිපි එක හැදුනේ, මේ හැමදේම. එතකොට ගොඩක් දේවල් මෙහි හොක්ස් බේ ලෝකලි එතකොට නේපිය ඔය ඒරියාස් වල තියෙන දේවල් වලින් තමයි මේගොල්ලෝගේ මේ ප්‍රොඩක්ෂන් වෙන්නේ. ඒ වගේම මිදි වලින් එක සිට්‍රස් වලින් එක එක ෆ්ලේවර්ස් වලට ඔයාලට try කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මම එදා ඇත්තටම වයින් ටේස්ටිං කියන හේතුව තමයි මට වයින් ඇලර්ජි එකක් තියෙනවා. ඒ කියන්නේ මං හිතන්නේ ග්‍රේප්ස් එක්ක මට ඇලර්ජි එකක් තියෙනවා. ඒ හින්දා මට වයින් ටේස්ටිං කරන්න විදිහක් නැහැ. ඉතින් ඒ 4 දෙනාට chance එක දීලා මම ඒ අතරතුර එක්ස්ප්ලෝර් කරා. of course බබාලා දෙන්නත් බලා ගන්න ඕනේ නේ. මුදායේ උසනදේ හදායේ මේ ආදරේ එදාවාගේ අපි දැන් රූම් එකට යන්න හදන්නේ. අපි මේක තමයි ඉන්නේ Harbour View Seaside Accommodation එකේ. බලන්න let's try 4 first. This is an this is the 2-bedroom. We got the same fan and Yes, මේක අපේ එක. yeah. අරක 5 එක බලන්න. This remote's on. මේකේ no smoking. Oh my god, this is different. හවස හෙට උදේට බීච් එන්න ඩෝන්ට්. ඉතින් දැන් අපි ලන්ච් එක ගන්න හදන. ඉතින් මම ගෙදරින් බත් මුල් බැඳගෙන ගියා. මොකද මට හිතුණා අපි නීපියේ යනකොට කොයිච්චර වෙලා යයිද දන්නේ නැහැ. අනිත් එක අපි වයින් ටේස්ටිං එකකටත් යනවා. ඉතින් ඒ දේවල් හින්දා ලන්ච් එක හදාගෙන යන්න ඕන කියලා මම වම්බට මූජු හදලා, පරිප්පු හදලා, චිකන් මේකේ චයිනීස් රයිස් එක මම මේකේ රීල් එකක් දැම්ම Facebook එකේ. ඔයගොල්ලන්ට පුළුවන් ඒකත් බලන්න. අනිවාර්යෙන් Facebook එකකින් ඒ වගේම Instagram එකකින් follow කරන්න. ඒ වගේම අලුත් කෙනෙක් ඉන්නවා නම් channel එක subscribe කරලා කමෙන්ට් එකකුත්
දාන්න. ඉතින් මං අපිට ගොඩක් වෙලාවට තියෙන බිසි ලයිෆ් එකත් එක්ක මේ වගේ වෙලාවට තමයි අපිටත් මේ වගේ බත් මුල් හදලා කන්න බොන්න හම්බ වෙන්නේ. ඉතින් අපි කාලා බීලා ටිකක් රිලැක්ස් එකේ ඉඳලා ඊට පස්සේ අපි ඩිනර් ගන්න එළියට ආවා. අපි බීච් එකට චුට්ටක් ගියා. ඊට නම් මට රෙකෝඩ් කරන්න බැරි වුණා. ඒ වගේම අපි හොට් පූල් එකකට ගියා. ඒකත් රෙකෝඩ් කරන්න බැරි වුණා. මොකද ඒගොල්ලෝ එතන කිසිම රෙකෝඩින් එකක් කරන්න දෙන්නේ නැහැ. ඉතින් කට්ටියත් එක්ක නේපිය වල තියෙන ෆැන්ටස්ටික් රෙස්ටෝරන්ට් එකක් අපි මේකට කලිනුත් ගිය පාරක් ගිහිල්ලා තියෙනවා. ඇත්තටම කෑම හරිම රහයි. ඉතින් කට්ටියත් එක්ක දැන් කන්න තමයි හදන්නේ. ආවා දැන් දවස ඉවරයි. කාලා එතන ස්පා එකේ ඒගොල්ලෝ හොට් පූල්ස් වල ගන්න දෙන්නේ නැහැ වීඩියෝස් ෆොටෝස්වත් ගන්න හම්බුන්නේ නැහැ. ඉතින් අපි කාලා බීලා දැන් අයිස්ක්‍රීම් එකක් ගත්තා. රූම් එකට යන්න හදන්නේ. පොඩ බීච් එකේ ඇවිදින පොඩි සීතලක් තියෙනවා. බලමු එහෙම වුණොත් හෙට උදේට තමයි. Good morning. ඉතින් අපි දෙවෙනි දවස අද අපි යන ඇත්තටම අපි one night trip එකක් ආවේ. අපි දැන් යන්න ලෑස්ති වෙනවා. අපි breakfast ගත්තා. අරගෙන දැන් ready වෙනවා. අද ලස්සන දවසක් මම ඕගොල්ලන්ට පොඩ්ඩක් එළිය පෙන්නන්නම්. මෙතන අද යන දවසේ නම් හොඳට පහයලා තියෙනවා. පේන්න ඇති මෙතන view එක. මෙතන මේ කෙලින්ම මේ හොටල් එකකින් beach access තියෙනවා. ඉතින් මේ පැත්තේ beach එකේ එන අයට parking එහෙම ලෑස්ති කරලා තියෙනවා. ඒ වගේම මේ විදිහට beach එකට access තියෙනවා. පල්ලෙහාට මෙතනින් පල්ලෙහාට බැස්සහම මේ ඔක්කොම නාන්න. එතකොට beach එකට access ගන්න පුළුවන්. ඉතින් පේනවා ඇති අර හරිය ලස්සන කඳු ටිකක් තියෙනවා. ඉතින් අර මේක බේ එකක් වගේන් තියෙන්නේ. හරිම ලස්සනයි. අර පැත්තේ අනිත් පැත්තේ මේ පැත්තේ හාබර් එක තියෙනවා. හාබර් එක නීපිය හාබර් එක තමයි පේන්නේ. ඉතින් ওই විදිහට තමයි අපි දැන් ටික වෙලාවක් ඉඳලා ඊට පස්සේ ගෙදර යන්න පිටත් වෙනවා. හත ගැහෙන හැම වෙලේ ඔබවමයි මා පැතුවේ හිම කන්දකින් සඟවා කන්න බෑ උණුසුම මේ ඇස් පියන් මත දැවටි යන්න එපා ඔබ වෙන්වී ඔබ සුවඳ මාදිවී. ඉතින් දැන් අපි පිටත් වෙන්න හදන්නේ. මොකද අනිවාර්යෙන් පැය 4:05ක් යනවා. සමහර වෙලාවට ඊටත් වඩා වෙලා යන්න පුළුවන්. මොකද අපි දැන් යන ගමන් ලන්ච් වලට නවත්තන්න ඕනේ. ඊට පස්සේ බබාලාට ඉතින් බඩගිනි වෙනවා. ඒ දේවල් එක්ක ටිකක් වෙලා යන්න පුළුවන්. ඒ වගේම අපි හිතාගෙන ඉන්නවා ෆෘට් පිකින් එකකටත් යන්න. මොකද නීපිය කියලා ගත්තාම අනිවාර්යෙන් නීපිය වල ඇපල් පිකින්, ග්‍රේප්ස්, එතකොට බෙරීස්, ওই වගේ දේවල් ගොඩාක් තියෙන ඒරියා එකක් තමයි. ස්පෙෂලි හොක්ස් බේ පැත්ත. ඉතින් අපි බලනවා යන ගමන් ඒ වගේ දෙකටත් එකතු වෙන්න. එකමත් රටක ආයේ අමාපෙම් හසකෙන් යයි පිපින්නම් විදින්නම් ආදරේ වයන්නම් හදවීනාවේ සුපෙම්බරගී සංසාරේ සොයන්නම් සිපින්නම් නැතිවෝ